2026 සිංහල අලුත් අවුරුද්ද. ඔව් 2026 සිංහල අලුත් අවුරුද්ද අපිට බය සැක නැතුව කන්න පුළුවන්. කන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කන්න. මේ පිළිබඳ කවුරුවත් ජනතාව බිය වෙන්න ඕනේ නැහැ. බිය වෙන්න ඕනේ නැහැ. කිසිම බියවීමක් ඇති වෙන්න ඕනේ. යම් තරම් චකිතයක්වත් තියාගන්න ඕනේ. බිය වෙන්න ඕනේ නැහැ. මොකද දිත්තා වගේ සුළු කුණාටු වෙන්නෙත් නැහැ. මහාමනිමාන ගම්වතුර වෙන්නෙත් නැහැ. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නෙත් නැහැ. ජෝදන පෙළපාලි දරුණු විදියට ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය විදියට තියෙන්න පුළුවන්. සාමාන්‍ය විදියට තියෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වෙන් තියෙන්න පුළුවන්. නමුත් මේ ඒවා මේ ඒ කියන්නේ මේ රටට අහේනියක් වෙලීට බලපෑමක් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එදිනදා ජන ජීවිතය පවත්වාගෙන යන්න ඒක බලපෑමක් නෙමෙයි. බලපෑමක් නෙමෙයි. දුරලා තියෙන්න පුළුවන්, තැන් වල තියෙන්න පුළුවන්. නමුත් ඒක ආණ්ඩුවටවත් රටේ සාමාන්‍ය ජන ජීවිතේට බලපෑමක් නැහැ. නිසා සිංහල අලුත් අවුරුද්ද බය නැතුව කන්න ලෑස්ති වෙන්න කියලා අපි කියනවා. ඔව්. අනිවාර්යයෙන්ම මේ වර්ෂයේ සිංහල අලුත් අවුරුද්ද ඔබ සියලු ජනතාව බය නැතුව කිසිම චකිතයක් හිතේ තියාගන්න නැතුව දැන් ඉඳන්ම සූදානම්. දැන්ම තියාම සූදානම් වෙලා හොඳට සිංහල අලුත් අවුරුද්ද මේ කරගෙන යන්න කියලා මම ඔබ සියලු ජනතාවගෙන්ම ඉල්ලා සිටිනවා. අපි අද සූදානම් වෙන්නේ තවත් ආందోලනාත්මක සිදුවීමක් පිළිබඳව නැත්නම් මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. ලංකාවේ ජ්‍යොතිෂය පිළිබඳව නැත්නම් නස්රාත්‍රය පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සිංහල අලුත් අවුරුද්දෙන් අත ළඟටම ඇවිල්ලා තියෙනවා. අප්‍රේල් මාසෙට තව ටික දවසයි තියෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මොන වගේ ග්‍රහ පීඨීමක්ද ලංකාවේ තිබෙන්නේ? මොන වගේ ග්‍රහ පීඨීමක්ද ලංකාවේ තිබෙන්නේ? ගංගාතුර එනවද? සුලිසුලුවන් එනවද? ආණ්ඩුව වැටෙනවද? නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ ප්‍රතිරූපය තවත් වර්ධනය වෙනවද? නැත්නම් කඩාගෙන වැටෙනවද? කියන දැවැන්ත කාරණා පිළිබඳව අභියෝගාත්මක කාරණා පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පිළිබඳව අපි හොයාගෙන බුලස් සිංහලට ලංකාවේ ජ්‍යොතිෂය පිළිබඳව කතා කරනවා නම් අනාගතය පිළිබඳව කතා කරනවා නම් අපිට කිසිසේත් අමතක කළ නොහැකි සුපිරි චරිතයක් ඉන්නවා බුලස් සිංහලේ තමයි ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දයාවීර දොඩම්බිඩ මහත්තයා. එතුමා ඉන්නවා මගෙත් එක්ක අපි සූදානම් එතුමාගෙන් ප්‍රශ්න කරන්න සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මොන වගේ පරිසරයක්ද ග්‍රහ බලපෑමක්ද ග්‍රහ පීඨීමක්ද රටේ තිබෙන්නේ කියන කාරණේ පිළිබඳව. ග්‍රහ පීඨීම අනුව සිංහල අලුත් අවුරුද්දට පෙර ගම් වතුර එනවද? නායයන් තියන දිත්වා සුළි කුණාටු වගේ සුළි කුණාටු එනවද? අපිට කියන්නකෝ බලන්න ඒ වෙලේ තත්ත්වයක් තියුණාද කියලා. ඇත්ත වශයෙන්ම කියනවා මේ වර්ෂය තුල සිංහල අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි මේ කාල සීමාව විතරක් නෙමෙයි මේ වර්ෂය තුල ගම් වතුර ගැලීමක් ඇති වෙන්නේ නැහැ. භයානක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. රටේ සාමාන්‍ය ගම් වතුරක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුළු දෙවල් ඇති වෙන්න පුළුවන්. ඔය වයින් ඇත්තට ගණන් ගත නොහැකි තත්ත්වයක තියෙන ඒවා. ඒ වගේම නායයන් තියෙන්නේ නැහැ. මේ අවුරුදු තුල කොහොමවත් තියෙන්නේ නැහැ. රටේ සාමාන්‍ය තත්ත්වයේ මධ්‍යස්ථ ප්‍රවාහයකින් පාලනය වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. ඔව් ආණ්ඩුව වැටෙන්නේ නැහැ. කවුරුහරි බලන් ඉන්නවනම් ආණ්ඩුව වැටේ කියලා ආණ්ඩුව වැටෙන්නේ නැහැ. සිංහල අලුත් අවුරුද්දට පෙර මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නැහැ. කවුරුහරි කියනවා අපි සිංහල අලුත් අවුරුද්දට පෙර ආණ්ඩුව පෙළනවා කියලා ඒක මේ ජ්‍යොතිෂයට අනුව නස්රාත්‍රය අනුව පෙන්නුම් කරන්නේ නැහැ. ඒක බොරු. ඒක බොරු. දැන් රටේ ආර්ථිකය ගැන කතා කරලා ආර්ථිකය කඩන් වැටෙනවද? ඔව් ආර්ථිකය මෙහෙමයි දැනට තියෙන තත්ත්වය හැටියට ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අසීරු තත්ත්වයක ආර්ථිකය තියෙන කොහොමද? ඔව් ආර්ථිකය කොයි රජයක් ආවත් අසීරු තත්ත්වයටපත් වෙනවා. නමුත් දැන් මේ රජයේ වුණා කරගෙන යන්න පුළුවන් පාලනයක් මැනේජ්මන්ට් එකක් නැත්නම් කළමනාකරණ පද්ධතියක් තියෙන බව පේනවා. ඒ නිසා කියන්නේ ජනතාවට සිංහල අලුත් අවුරුද්ද කන්න බැරි වෙන තත්ත්වයට රටේ ආර්ථික කඩ වැටෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නැහැ. ඒ පිළිබඳව ජනතාව බය වෙන්න ඕනේ නැහැ. කිසිම බිහිවීමක් ඇති වෙන්න ඕනේ නැහැ. ගන්න ඕනේ නැහැ. සිංහල අලුත් අවුරුද්ද වෙනදා වගේම හොඳට ජයයට කන්න පුළුවන්. සිංහල අවුරුද්ද වෙනදා වගේම වෙන මේ ඉස්සෙල්ලා තිබිච්ච සමහර වෙලාවට මේ වර්ෂවල සිංහල අලුත් අවුරුදු මේ හොඳට කන්න බැරි වෙන තිබුණා. නමුත් ඊට වඩා හොඳ තත්ත්වයකින් දැන් මේ පාර මේ ගන්න ඒ කාල සීමාවේදී මොන විදිහේ වෙනසක් වෙනවද කියන එක සඳහන් කරන්න කැමතියි. 2026 අප්‍රේල් මාස 11 වෙනිදා වෙනකොට
සෙන්සුරාදා බුද උම්බේ සිට මීනයට සම්ප්‍රාප්ත වෙනවා. ඊළඟට 2026 අප්‍රේල් 15 වෙනි බදාදා වෙනකොට රවි හේවත් ඉරු මීනයේ සිට මේෂයට සම්ප්‍රාප්ත වෙනවා. ওই විදිහට තමයි මේ ග්‍රහයන්ගේ ක්‍රියාත්මක වීම සිදුවෙන්නේ. ඉතින් ඒ අනුව කුජ බුද රවි විශේෂයෙන්ම සම්බන්ධ වෙලා තියෙනවා. කුජ ග්‍රහය කියන්නේ සාමාන්‍යයෙන් ලේවලට අධිපති කියන්නේ කුජ ග්‍රහය. යුද්ධයට අධිපති. ඒවා එකිනෙක කුජ ග්‍රහය කියන්නේ. ඒ නිසා එයා මීනේට සම්ප්‍රාප්ත වෙනවා කියන්නේ මීනේ සෞම්‍ය තත්ත්වයක් තියෙන ගුරු ග්‍රහය මේ ලග්නාධිපති වෙන රාශිය. ඒ නිසා ඒ වගේම බුද 11 වෙනිදා බුද කුම්භයේ සිට මීනයට සම්ප්‍රාප්ත වෙන එක සම්බන්ධ වෙනුත් ඒක හොඳයි. බොහොම හොඳ තත්ත්වයක් තියෙනවා. අර කුජ සම්ප්‍රාප්ත වෙනවට වඩා බුද ග්‍රහය මීනයට සම්ප්‍රාප්ත වෙන එක හුඟක් හොඳයි. හොඳ බලපෑමක් තියෙනවා. ඊළඟට 2026 අප්‍රේල් 15 වෙනිදා බදාදා දින රවිගෙන් ඉරු ඒ රවි හේවත් ඉරු මීනයේ සිට මේෂයට යන එක එහෙම වරලක් කියන්න බෑ. ලග්නාධිපති ගුරු ඒක නිසා මේෂයට සම්බන්ධ වෙන එක එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔතන ශනිගේ බලපෑමක් තියෙනවා සෙනසුරුගේ. ඒකේ තරම් මෙතෙන් ගණන් ගත යුතු තත්ත්වයක් ගත වෙන්නේ නැහැ. ඕක තමයි සාමාන්‍ය ග්‍රහ පීඨීන් වල තත්ත්වය. මම පෙන්වුම් කරපු ග්‍රහ පීඨීන් අනුව කිසිම අහේනියක් සිදු වෙන්නේ නැහැ. ඒ ග්‍රහයන්ගෙන් සුබදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. සුබදායක තත්ත්වයක් රටට. ඒ නිසා ජනතාවට සුබදායක තත්ත්වයක් ඇති වෙනවා කියන එක පෙන්වුම් කරනවා. අලුත් අවුරුද්දට පෙර කවුරු හරි ප්‍රබලයෙකුගේ හිටපු දේශපාලන ප්‍රබලයෙක්ගේ මරණයක් හරි ශෝක ජනක අවස්ථාවකට උදා වෙන්න පුළුවන් අපිට. ඒව රෝට්ටියක් තියෙනවා ග්‍රහ පීඨීන් මනුව. ඔව් දැනට නම් එහෙම දෙයක් නැහැ. ඔව් දැනට එහෙම දෙයක් නැහැ. මේ වර්ෂයේ තුල එහෙම දෙයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රබල දේශපාලනඥයෙක් මරනකොට එහෙම ඔව් සාමාන්‍ය මිනිස්සු මරන්න පුළුවන්. ඔය ජනප්‍රියයි කියලා ප්‍රබල දේශපාලනඥයෙකුට මාර කපලයක් පෙන්නුම් කරන්නේ නැහැ. මාර කපලයක් පෙන්නුම් කරන්නේ නැහැ. මාර කපලයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව එයාටත් සිංහල අලුතවුරුද්ද සමරන්න පුළුවන්. ඒ නිසා අද මෙරේ හෙට මෙරේ කියලා කවුරු බලන් ඉන්නවනේ එහෙම වෙන්නේ නැහැ. අද හෙට එහෙම වෙන්නේ නැහැ. සමහරට අලුත් අවුරුද්දේ පස්සේ වේද කියලා අපිට කියන්න බෑ. අලුත් අවුරුද්දට පෙර නම් අනිවාර්යයෙන්ම දෙන්නේ නැහැ. ඔය ප්‍රබලය කියා ගන්න කවුරුවක්වත් මැරෙන්නේ නැහැ. අපි කියන්නේ ප්‍රබලයෝ කියනවා නේද? ප්‍රබල කට්ටිය ප්‍රබල මම ප්‍රබලයි කියලා තවුරු ප්‍රබල එහෙම නැහැ. ප්‍රබල දේශපාලනඥයින්ට කිසිම අහේනියක් වෙන්නේ නැහැ. එහෙම අහේනියක් වෙන්නේ නැහැ. දැන් ගොඩක් බිරවල් කතා කරන ටෙන්ෂන් එකක් කියපුවා අවුරුදු කන්න බෑ විදිහක් නැහැ කියලා සමහරු. දෙයයටත් කියන්නේ බය වෙන්න එපා අවුරුදු කන්න පුළුවන් ලෑස්ති වෙන්න. අනිවාර්යයෙන්ම. එහෙම අහේනියක් වෙන පාඩක් ග්‍රහ පීඨීන් මනුව නැහැ. ග්‍රහ පීඨීන් මනුව නැහැ. නමුත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මේ සිංහල අලුත් අවුරුද්දට පෙර ලොකු අභියෝගයක් තියෙනවද නැත්නම් මේ අවුරුද්දේ අපේ රටට යම් කිසි තර්ජනයක් තියෙනවද ජාත්‍යන්තර වශයෙන් අපේ ප්‍රතිරූපය කඩන් වැටෙනවද නැත්නම් ඒක වර්ධනය වෙනවද එහෙම ස්වභාවයක්ද තිබෙන්නේ කොයි වගේ ස්වභාවයක්ද ඇත්ත වශයෙන්ම කියනවා නම් ජාත්‍යන්තර වශයෙන් තියෙන රටවල වල බලපෑම මේ රටට එනෙහිව එන්නේ නැහැ. ප්‍රබල වශයෙන් එන්නේ නැහැ. ප්‍රබල වශයෙන් එන්නේ නැහැ. මේ සාමාන්‍ය වක්‍රශීලීව එනවා කියලා කියන්නත් බෑ. මොකද මේ රටවල දැන් හොඳට මේ ශ්‍රී ලංකාවදී හොඳට බලාගෙන ඉන්නේ. ඒ නිසා තේරුම් අරගෙන තියෙනවා රටේ සංවර්ධනයක් ඇති වෙන බව. දෙක ලංකාවේ විදේශ ප්‍රතිපත්ති නිසාම ලෝකේ රටවල් සීළු රටවල්. දැන් විත්‍රශීලීත්වයෙන් තමයි ලංකාව දිහා බලන්නේ. චතුරු ආකල්පයක් කිසිම රටකට මේ වෙන විට නැහැ. මේ වෙන විට නැහැ. එහෙම මේ වෙන විට නැහැ. දෙවිම හතුරු බලවේගයක් නැහැ. කිසිදු බලවේගයක්වත් නැහැ. එහෙම තත්ත්වයක් ජ්‍යොතිෂය අනුව පෙන්වු කරන්නේ. ජ්‍යොතිෂය අනුව අනිවාර්යයෙන්ම පෙන්වු කරන්නේ නැහැ.